Okay guys, ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ Apple Watch straps 5ක්. US ඩොලර් 49ක්. එහෙමත් නැත්නම් රුපියල් 15000ක් වෙන Apple original strap එකයි මේ පවුන් 13ක watch straps වලයි වෙනස කොයි වගේද කියලා අපි බලමු. guys, තව පොඩ්ඩේ නවතමු. මේ වීඩියෝ එකේ watch straps විතරක් නෙවෙයි. මෙන්න මේ tempered glass එකත් එක්කන Apple Watch case එකත් unbox කරනවා. ඉතින් මේ වීඩියෝ එක like කරලා subscribe කරලා එකතු වෙන්න. ඔයාලට තව ඉස්සරහට වෙනස් විදිහේ අලුත් දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේමයි comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට තමයි straps පහේ pack එක මට ආවේ. ඉතින් මෙයාලා කියන විදිහට high grade silicone material එකකින් මේක හදලා තියෙන්නේ. ඒ වගේම soft, flexible, durable, skin friendly and odorless blah 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 ගොඩක් ඒවා කියලා තියෙනවා. ඉතින් අපි බලමු watch එකට straps ටික දාලාම කොයි වගේ look and feel එක කියලා. ඔයාලට පේනවා ඉතින් මගේ watch එකේ crown එක ළඟ scratches වගේක් තියෙනවා. ඒකට හේතුව මම මේ watch එක ගත්ත දවසේ ඉඳන් මේ වෙනකන් ඒ කියන්නේ මාස 5ක කාලයක් කිසිම protective case එකක් tempered glass එකක් use කරලා නැහැ. මට ඕනේ නම් මේ watch එකේ durability එක කොහොමද කියලා බලන්න. ඉතින් ඔයත් Apple watch එකක් අලුතෙන්ම ගන්නවා නම් ඒ ගන්න වෙලාවෙම watch එකට cover එකක් tempered glass එකක් අනිවාර්යයෙන්ම ගන්නත් අමතක කරන්න එපා. මොකද මේ වගේ scratches Apple warranty එකෙන් cover වෙන්නේ නැහැ. මෙතනදී ඔයාලට පේනවා ඇති මේ ස්ට්‍රැප් එක දාගන්න පොඩ්ඩක් ස්ට්‍රගල් කරන්න ඕනේ. ඔරිජිනල් එකේ වගේ ලේසියෙන් ස්ට්‍රැප් එක ෆිට වෙන්නේ නැහැ.